අද අපි මේ රත්න ප්‍රාසභාවේ මහා සභාව රැස්වීමට එන ගමන් മന്ത്രി කණ්ඩායමත් එක්ක අද අපි මේ කළුකටිය පැලනගාවේ බැලිගම ප්‍රාසභාවේ සභාවතුමාගේ මරණය සමගම මොකද ඒ මරණයට සාධාරණ තාම ඉෂ්ට වෙලා නැහැ. ඒ මේ මරණය සම්බන්ධව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල ආණ්ඩුව කතා කරන මේ වචනමාලාව බැලුවම ඇත්තටම රටේ ආරක්ෂාව බිඳුවට බහලා තියෙනවා. මොකද ආරක්ෂක ඇමතිලා ආරක්ෂක ලේකම්තුලා ටියුෂන් ගන්න බංකුත් තරන් එන්න ගිහපු කාලෙක දැන් ආරක්ෂාව රටේ බිඳ වැටිච්ච තිබෙන වෙලාවක අපි ගරු සභාවතුමත් එක්ක මේ සභාවට ආවේ. ඒ සම්බන්ධව ඇත්තටම මේ ඔහු වෙනුවෙන් මේ කළුපටිය පැලඳගෙන ශෝකය පළ කරන් තමයි මේ රත්න ප්‍රසභාවට අපි සභාවට පැමිණියේ. සභාවතුමා අපට මොන සමගි ජන බලවේගය. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියටත් අපි තරේ කනගාටුපත් වෙනවා වැලිගම සභාපතිතුමාගේ ඝාතනය පිළිබඳ. මොකද මහජන දිනේ දවසේ සාහසික ලෙස ඇවිල්ලා ප්‍රහාරකින් එතුමා ජීවිතෙන් සමුගත්තා. නමුත් රටේ ආරක්ෂාව බිඳුරලා තියෙන්නේ. ආරක්ෂක ඇමති විදිහට එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයත් එලා දකිනවා අපි. ඒ වගේම ඉදිරියේදී වැඩ කටයුතු කරනකොට මහජන නියෝජිතයන් විදිහට සභාපතිවරුන්ට ආරක්ෂාව ලබා දෙන්න කියලා වේලා ඉල්ලීමක් කරමින් ඒ වෙනුවෙන් අපි අද සම්පූර්ණ සභා විරෝධතාවය පළ කරනවා කළුපටිය පළඳින. සභාපතිතුමා මොකක්ද කියන්නේ? විශේෂයෙන්ම කියන්න ඕන මේ ආණ්ඩුව මේ සභාපති නැතුන වෙලාවෙ ඉඳලා මේ විශේෂයෙන්ම ඇමතිවරු ඔවුන්ට නඩු තියෙන ඇමතිවරු මේ නඩු තියෙන සභාපතිට චෝදනා කරනවා මොහු අපරාධකාරයෙක් කියලා. ඉතින් ඒ ඇමතිවරුන්ට අපි එහෙනම් කියනවා එහෙම වුණොත් ඔවුනුත් අපරාධකාරයෝ වෙනවා. එහෙම චෝදනා කරනවා නම් නඩු තියෙන මිනිස්සෙක්ට ඒගොල්ලොන්ට ඇමතිවරුන්ට බෑ පාර්ලිමේන්තුවට වෙලා පාර්ලිමේන්තුවේ හැංගිලා චෝදනා කරන්න. ඒුන්ට උසාවි තීන්දුව දෙන්න බෑ. ඒකින්ද උසාවි තීන්දුව වෙනකන් කවුරුත් අපරාධකාරයෙක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඔය චෝදනා තියෙන ඇමතිවරුත් අපි දන්නවා. නඩු තියෙන ඇමතිවරුත් අපි දන්නවා. ඉතින් එහෙම නඩුවක් ඔප්පු ගන්න නැතුව ඒ සභාපතිතුමා මැරිච්ච වෙලාවෙම අපි දැක්ක හැසිරුණ විදිය අපේ විපක්ෂ නායකතුමාටත් කතා කරන්න දෙන්නේ නැතුව ඒ හැසිරුණ විදිය ගැන අපි හෙලා දකිනවා සම්පූර්ණයෙන්. ඒ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියක් වශයෙන් මමත් මේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ ඝාතනය හෙලා දකිනවා. ඒ වගේම දක්ෂයන්ට දක්ෂ විදියට වැඩ කටයුතු කරනකොට ඒවට අකුල් හෙලාලා ඒගොල්ලෝ බිලිබාන එක ගැන තමයි අපි ආණ්ඩුවෙන් කියන්නේ. ආණ්ඩුව තවමත් ඒ ගැන නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ. එදා ආණ්ඩුවේ හිටපු ආරක්ෂක නිලධාරිතුමා කිව්වා මෙතුමාට මේ වගේ චෝදනා තියෙනවා කියලා. ඒ නිසා අපි හිතනවා ආණ්ඩුවත් දැනුවත්ව සිද්ධ වෙච්ච දෙයක් කියන එක තමයි අපි ඒ ගැන හිතන්නේ. ඒ ගැන අපි හෙලා දකිනවා. හරියන ගිහිල්ලා යාර එක ගෙදරක් ගාවින් නතර කරලා තියෙන්නේ. එහෙම නතර කරලා නැහැ සභාව. තියෙනවා නතර කරලා ඔබතුමා. ඔබතුමා නිරීක්ෂණය කරන්නකෝ. ඇවිල්ලා නිරීක්ෂණය කරලා ගමේ මිනිස්සු පැමිණිලි කරලා තියෙනවා. ඔබතුමා කානුව සුද්ධ කරන්නේ නැහැ. ඔබතුමාගේ සහෝදරයාගේ වත්ත ඉඩ මුඩින් කානුව යනවා. ඒක සුද්ධ කරන්නේ නැහැ කියලා. හරි ඒ විතරක්. වතුර හાર્ඩ්වෙයාර් රුපියල් 32000, RTO කන්ස්ට්‍රක්ෂන් රුපියල් 51990ක්, DSP කන්ස්ට්‍රක්ෂන් අපේ ඒ එදා අපදා නිසා අපිට ඒ සම්බන්ධීකරණ කමිටුවෙන් ඒ අවස්ථාවේදී ලබා දුන්න මගේ අර ඇල්වල් පාස් සම්බන්ධව දැනටත් ඒ කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඒ කලින් වැලිගම ප්‍රාදේශීය සභාපතිතුමා මහජන දිනේ දවසේ සාහිත්‍ය විඩිපාර ලක්ලා මිය ගියා. ඒකේ ගරු සභාපතිතුමාගේ උපසභාපතිතුමා මන්ත්‍රී කණ්ඩායමේ සාහිත්‍ය සංවේගයේ ප්‍රකාශ කරන කරු ඔය ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාගේම ඒ වෙනුවෙන් තමයි අද අපි ප්‍රාදේශීය සභාවක් විදියට කළුපටි බැලඳගෙන මෙතනට පැමිණියේ. ඒක නිසා සභාපති වෙනුවෙන් මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් නැවත වතාවක් ශෝකය ප්‍රකාශ කරනවා කරු සභාපතිතුමා වෙනුවෙන්.